ප්‍රශංසා වේවා. මේ සහෝදරිය කුමුදුමාලි එන්නේ මදුරන්කුළි ප්‍රදේශයේ ඉඳලා මේ අම්මා වඩවගෙන ඉන්න දරුවට මේ වෙද්දී අවුරුදු 3මාරක කාලයක් වෙනවා. මේ සහෝදරිය කියනවා මේ දරුවට අවුරුද්දයි මාස දෙකේදී මේ දරුවව වෛද්‍ය පරීක්ෂණ වලට මේ සහෝදරිය යොමු කරා කියලා දරුවා අසනීප වෙන්න නිසා තමයි වෛද්‍යවරු හමුවට ගෙනියලා තියෙන්නේ. ඒ වෙද්දී අවුරුද්දයි මාස දෙකයි කියලා කියනවා. වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙන්නේ මේ දරුවා වකුගඩු රෝගියෙක් කියලා. ඒ වෙද්දී දරුවගේ එක වකුගඩුවක් නරක් වෙලා කියලා තමයි වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙන්නේ. ආපහු මේ සහෝදරිය මාස 6කට පස්සේ අවුරුද්දයි මාස 8කට පස්සේ මේ දරුවා වෛද්‍ය පරීක්ෂණ වලට යොමු කරා කියලා කියනවා. ඒ මාස 6කට පස්සේ වෛද්‍යවරු ආපහු නිර්දේශ කරලා තියෙන්නේ දරුවගේ අනිත් වකුගඩුවත් සවුත් වෙලා තියෙන්නේ. ඒ වෙද්දී වකුගඩු දෙකම දරුවගේ නරක් වෙලා තියෙන්නේ කියලා. මේ අහගන්න අම්මා කෙනෙක්ට කොහොමද? දැන් මේ දරුවට මම යාක්ෂා කරා එදා. මොකද මට දරුවෝ ඉන්නද මට හැකියි. එතකොට මට ආපු හැකියීමට වඩා මේ අම්මට අනේ දරුවෙක්ගේ කුඩාකා දැන් අම්මට බලන්න වවුගඩු දෙයි නමුත් ගැලපෙන්නේ නැහැ. දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්නේ ඔබ දන්නා දෙමව්පියෝ විදියට දෙමව්පියෝ කැමති දරුවා අඩියක් කර ඉස්සරහට තියෙනවා නේද? මේ සහෝදරිය කියනවා අනිත් ළමයි දඟලන විදියට දුවලා පැනලා සෙල්ලම් කරන විදියට මේ දරුවා සෙල්ලම් කරේ නැහැ. දරුවාගේ අසනීප තත්ත්වයක් එක්ක කියලා. ඒ වගේම මේ දරුවා ආහාර ප්‍රතික්ෂේප කරා කියලා මේ සහෝදරිය කියනවා. මේ සහෝදරිය ජේසු රජුන් සභාවට එන්නේ ලොකු පීඩාවක් එක්ක දරුවාගේ අසනීප තත්ත්වයක් එක්ක. මේ සහෝදරිය කියනවා 2023 තමයි මේ සහෝදරිය මේ රිපෝට් එක අරන් තියෙන්නේ. මේ සහෝදරිය 2023 මේ රිපෝට් එක ගද්දී දරුවාගේ වකුගඩු දෙකම සම්පූර්ණ නරක් වෙලා කියලා තමයි වෛද්‍යවරු පවසලා තියෙන්නේ. මේ සහෝදරිය කියනවා මේ සහෝදරිය YouTube එකෙන් සුභාරංචිය දැකලා මේ ස්ථානෙට ආවා කියලා. දේවගැත්තුමා මේ පුතාව වඩවගෙන තමයි යාඥා කරන්නේ. වඩා ගත්තා. වඩාගෙන මම මෙතන අනන්ත වැටෙන තැනක් මම යාංච සති දවසට මම මෙතන වැටෙනවා මේ පල්ලේ හැමදාම මම හැම අසම්මුලකම යාඥා කරනවා. මම යාඥා ස්වාමීනි මම මෙතන දන ගහන තැන මගේ යාඥා වහන මගේ මේ දරුවව සුව කරන්න කියලා. දේවගැත්තුමා දරුවව වඩවගෙන මේ ස්ථානයේ දනින් වැටලා යාඥා කරා. ඒ යාඥාවෙන් පසු මේ සහෝදරිය ආපහු වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙලා තියෙනවා පරීක්ෂණයක් සඳහා. ඒ පරීක්ෂණයේ වාර්තාව තමයි මේ තියෙන්නේ. මේ සහෝදරිය කියනවා ලබන මාසයේ 11 වෙනිදාට තමයි මේ දරුවව ක්ලිනික් එකට යොමු කරලා තියෙන්නේ කියලා. නමුත් අම්මා විදියට දරුවාගේ රෝගී තත්ත්වය කොහොමද මේ වෙදි දරුවා සුවාතට ඇරිලා ඉන්නවද කියලා මේ සහෝදරියට වෛද්‍යවරයාගෙන් දැනගන්න උවමනාව තිබ්බා කියලා මේ සහෝදරිය කියනවා. වෛද්‍යවරයා කලින් රිපෝට් එකයි දැන් ගත්ත රිපෝට් එකයි අරගෙන මේ සහෝදරියට කියලා තියෙනවා මේ වෙද්දී දරුවා සුව වෙමින් ඉන්නවා කියලා. හalleluya ගාන ජේසු ජීවමානයි. හalleluya කුණු වෙලා තියෙන වවුගඩු දෙක දෙවියන් වාසේ යථා තත්ත්වයට පත් කරමින් ඉන්නවා. මේ බලන්න මේ අම්මා හalleluya මේ ඇස්වල කඳුළු හලෝ එහෙම ඇහුවෙම ලෙඩ දරුවෙක්. නමුත් වෛද්‍යවරු කියනවා දැන් දරුවෝ සුව වෙමින් පවතිනවා. වවුගඩු සුව වෙනවා. හේ වවුගඩු යන පිළිකා වගේ පැතිරෙනවා නරක් වීගෙන යනවා. නමුත් යාක්ෂකට පස්සේ නරක් වෙන එක වෙනස් වෙලා ජීවනය ලැබෙන්න පටන් ගත්තා. හalleluya. ඒ ඔබගේ දරුවා වුණා නම් ඔබ උඩපයි. හalleluya. අපේ එක හොඳටනේ පාස්ටර්. හalleluya. ඒක හොඳින් ඉන්න ඔබගේ භක්තිය තියෙනකන් විතරයි. ආමෙන්. බලන්නකො සමහර දෙමව්පියෝ භක්තියෙන් අයුන ගම දරුවන්ට එන ගහනවා. ඒ මොකුත් නිසා නෙමෙයි. දෙමව්පියෙක්ගේ යාක්ෂාවක් දරුවෙට ලොකු ආශිර්වාදයක්. ආමෙන්. අපි හැමෝම දන්නවා සාමාන්‍යයෙන් ඕන අම්මා කෙනෙක් දරුවෙක්ට හෙම්බිරිස්සාවක් උණක් හැදෙනවටත් අකමැති. මේ සහෝදරිය කියනවා වෛද්‍යවරයා හමුවට යද්දී බයෙන් තමයි යන්නේ දරුවගේ රෝගී තත්ත්වය නිසා කියලා. නමුත් දේවගැත්තුමාගේ ආඥාවෙන් පස්සේ මේ වෙද්දී දරුවා සුව වෙමින් ඉන්නවා. ඒ වගේ සතුටුයි. සතුටුයි පාස්. මේක පල්ලියක් නෙමෙයි. මේක දෙවියන් වාසී ඉන්න ගෙදරක්. ආමෙන්. මේ සහෝදරය කියනවා එලියානිත් ළමයි දුවලා පැනලා සෙල්ලම් කරද්දී මේ දරුවා රෝගී තත්ත්වය නිසා ඒ ක්‍රියාකාරකම් නොකර ඉද්දී
අම්මා විදියට වේදනාවක් තිබ්බා කියලා. නමුත් දේවගැතුමාගේ ආඥාවෙන් පසු මේ වෙද්දි දරුවා සාමාන්‍ය දරුවෝ ඉන්න විදියටම දුවලා පැනලා සෙල්ලම් කරලා ඔහුගේ ක්‍රියාකාරකම් ඔහු කරනවා කියලා මේ සහෝදරිය කියනවා. ඒ වගේම කලින් ආහාර ප්‍රතික්ෂේප කරපු දරුවා මේ වෙද්දි නිසි ලෙස ආහාර ගන්නවා කියලා මේ සහෝදරිය කියනවා. ඒ අනුග්‍රහය නිසා දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඒ වගේම තමයි මේ පුතා නිතර නිවසේ මේ සහෝදරියගෙන් අහනවා කියලා මේ සහෝදරිය කියනවා. ජේසු මට ආදරෙයි ධම්මේ, පාස්ටර් මට ආදරෙයි ධම්මේ කියලා මේ දරුවා අහනවා කියලා මේ සහෝදරිය කියනවා. මේ සහෝදරිය කියනවා නිතර මේ සහෝදරිය දේවගැත්තුමාගේ YouTube එකේ තියෙන වීඩියෝ නිවසේ නරඹනවා කියලා. ඒ නරඹද්දී මේ කුඩා දරුවාත් ඒට මේ සහෝදරියක සම්බන්ධ වෙනවා කියලා මේ සහෝදරිය කියනවා. මේ වෙද්දී ඒ දරුවාට දීලා තියෙන සුවය නිසා, ඔහුව වෙනස් කරපු නිසා ඇය දෙවියන් වහන්සේට ස්තුති කරමින් සාක්ෂි